මේක ඇවිල්ලා මගේ බැච් ට්‍රිප් බ්ලොග් එක. ඔන්න ඉතින් කාලෙක අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් කැම්පස් යන කොල්ලෝ ගෙල්ලෝ හැමෝගෙම මගේ ලොකු ආසාවක් තමයි බැච් ට්‍රිප් එකක් යන එක. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපේ බැච් ට්‍රිප් එක ගිය විදිය. ඉතින් මේ දරුතේ පාන්දර 1:00ට 2ට වගේ අපේ බැච් ට්‍රිප් එක කැම්පස් එකේ පටන් ගත්තා. ඊට පස්සේ අපි හයිවේ එකෙන් දාලා නුවර පාරෙන් ගිහිල්ලා ගියා පේරාදෙණිය කැම්පස් එකට. ඉතින් මේ ගමනේ අතරමැද රසමුස්තම් දැන් බල ඔන්න බොහොම සතුටින් බොහොම චිල් එකේ ගමන පටන් ගත්තා. ඊට පස්සේ පේරාදෙණියට අපි කිට්ටු වෙනකොට උදේ 7 විතර වුණා. ඉතින් යනකොට නම් ගොඩක් පැහැදිලි අහසක් තිබ්බා. ඉතින් හිතුවා ප්‍රශ්නයක් වෙන එක නැහැ කියලා. වැඩි දුරක් යන්න මුන්නේ අපිට පොඩි එබැද්දියකුත් වුණා. ඉස්සරහට ටයර් එකේ පැච් එකක් ගියා. ලයිව් අප්ඩේට්ස්. ඒක රිපෙයාර් කරන්න පටන් ගන්නකොට මා වැස්සකුත් ඇද වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ගියා පේරාදෙණිය කැම්පස් එකට. ඉතින් වැස්සෙම අපි ගියා කැන්ටින් එකට ගිහිල්ලා අපි කෑම කන්න පටන් ගත්තා. ඉතින් කාලා බිලි ඉවරලා පේරා එක්ස්ප්ලෝරර්ස් අපේ ගයිඩ්ලා තුන් දෙනාගේ දැනුවත් කිරීම වලින් පස්සේ ඔන්න අපි කට්ටියට ගමන පටන් ගත්තා මේට. එතකොට සාමාන්‍ය උදේ 10 පහුවෙලා තිබ්බා. ඉතින් ඔය විදියට මාන පන්දර මැත්තෙන් කට්ටිය රක්ෂිතයට ඇතුල් වුණා. උදේ පාන්දර නාගෙන පටන් ගත්තා. දැන් අවුලන්නේ ෂේප් එකේ මේ හන්දාන කුල් මරක් ඉන්නෝ කියන කතාව ඇත්තා. එහෙනම් ඔයගොල්ලෝටි පරිස්සමෙන් සද්ද නැතුව ඉන්න. එහෙනම් අපි බලමු දැන් මගේ මූණ බැලුවා එතන. දැන් බලමු හන්දානේ view එක. යමු. ඉතින් අපි ඩ්‍රෝන් පොඩ්ඩකට පටන් ගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්න අපි තත්තු අපිට ගන්න පුළුවන් වෙච්ච එකම ඩ්‍රෝන් ෂොට් එක. මොකද එදා දවසේ තිබ්බ දැඩි සුළං තත්ත්වය නිසා අපිට මෙතනින් උඩදී ආපහු ඩ්‍රෝන් එක දාන්න බැරි වුණා. පවර් බැංක් තියෙනවා ඒකෙන් මේක charge වෙන්නේ නැහැ. අර type C ඉන්න එකනේ පවර් බැංක් වලට මේක type C out එකක් නෙවෙයි. ඔන්න මාළිගාව පේනවා. යාළුවනේ බලන්නේ සහෝදර ප්‍රේමය. නෑ සැබෑ ප්‍රේමය. අපෝද කස්තුරි මාමයා යා
ඉතින් මේ ඔකුල දකින්න අපිට වලට කපුතන ඉතින් තේවත්තත් එක්ක මෙතන තියෙන පොඩි ගල් එක උඩ තියනවා අපි කෑරි. ඉතින් එතන කකා එනකොට අපිට වැස්සක් හැලුණා. කට්ටියට කුඩ රේන් කෝට් එකම ගේන එක කලින් දැනුවත් කරලා තිබ්බින්ද ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපිට කන එක පොඩ්ඩක් පරක් වුණා. ඉතින් අපි ඊට පස්සේ කාලා අපේ ගයිඩ්ලා තුන් දෙනාටත් කන්න දීලා හැමෝම කාලේ වුණාට පස්සේ අපි ගමන පටන් ගත්තා කොහොම. Hey guys, අපි ආවේ හන්තාන බස් ට්‍රිප් එක. අපි මේ දැන් මේ තමයි චාමිකර. මම තමයි මේ ට්‍රිප් එකේ වැදගත්ම මිනිස්සයා. මම තමයි මහේෂ්. මම තමයි බබාගේ. අපිට බොරු කිව්වේ. ඕකේ අන්න චිකන් දෙනවා කියලා. අපි චිකන් හොයලා බත් තුනක් කෑවා. තුනේම තිබ්බ බිත්තරයක් විතරයි. කිසිම චිකන් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ. ඔයත් කන්න බිත්තර. ගාන ගෙවලා තියෙන්නේ. ඔයාලට කැමති එකක් ඕඩර් ගන්න ක්‍රමය මෙයා තමයි. ටයිම් ට්‍රැවල් කරපු චිකන් කෑල්ලක් තියෙනවා. මේක අල්ලන්න පුළුවන්. ඉතින් වැස්ස අඩුවේගෙන එද්දී මීදුම බාලා ඔන්න වගේ ලස්සන විව්වක් තිබ්බා. ඉතින් පොඩි පොදයක් තිබ්බා කියලා අපි ගණන් ගත්තේ නෑ. මොකද නැත්නම් අපිට ගමන පරක්කු වෙන ඉඳලා වැස්සෙම ගමන පටන් ගත්තා. එතනින් පස්සේ මේ හරියට එනකොට අපිට බඹර කූඩු එහෙමත් තියෙනවා. කුල්ල යනකොට පරිස්සම යන්න. ඉතින් ඒ සබා සෞන්දර්යයත් විඳගෙනම අපි හන්තාන රක්ෂිත මැද්දෙන් අපේ ගමන ඉස්සරහටම ගියා. විශේෂයෙන් මතක් කරනවා අපේ නෝර දිස්ත්‍රික් සහෝදරත්වයේ ඒගොල්ලෝ මාර සපෝට් එකක් දුන්නේ. ඉතින් හයික් එක අතරමැදදී කිව්ව එක අතරමඟදී කැඩුනා. සමහර තැන්වල කට්ටියට යන්න අමාරු තැන් තිබ්බ නිසා ඉතින් ඒ තැන්වලදී කට්ටියව කොහොම හරි අතරමං නොවි ගමන සාර්ථක කරගන්න ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා. So guys, බොහොම ජයග්‍රාහී විදියට කොහෙවත් බිම යනගන්න නැතුව ආවා ටික අතුරා. අපි දැන් යන්නේ උඩන් කපොල්ල පැත්තට. වැස්සක් වැහලා හොඳට මඩේලා තියෙන්නේ. පේන එක පාර. මම හිතන්නේ අපි අමාරුම ටික පහු කරා. මොකද මේ හරි තමයි ලොකෝටම ට්‍රැෆික් එකක් සෙට් උනේ. විනාඩි 15ක් විනාඩි 20ක් විතර අපිට එකම තැන ඉන්න වුණා. වෙන මොකක්ද හිතන්නේ මේ මුල්ලස්සේ රිංග අපි වැඩි රිංග අඩියෙන් තැන් මට වෙලා ඩිස්සනා.
ඉති දරි බයපත් කාලුුණේ නිසා අපිට ගල්පොත්ත පැතර යන්න හමුන්න ඇතරව ඉතින් ඔකොලට පේනදි කට්ටිය ෆොටෝස් ගහනවා ගරුප් ෆොටෝස් ගහනවා සෙල්ෆී ගහනවා කට්ටිය විය් එක එන්ජොයි කරනවා ඒ ක්ලයිමට් එක ඇත්තර මෙතන පිස්සුවා ඉතින් මෙතනින් අපි අපේ බැච් ෆොටෝ එක ගහලා අපේ හයික විවර කරා ඔහම තමයි අපේ බැච් ට්‍රිප් එක සාර්ථක විදිහට අවසන් වුණේ ඉතින් බලන ඕගොල්ලන්ටත් විශ් කරනවා ළඟදිම බැච් ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ කියලා ගියේ නැති කට්ටියට ඉතින් බැච් ට්‍රිප් එක ගිය කට්ටියට මම ආරාධනා කරනවා පල්ලෙහා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ බැච් ට්‍රිප් එකේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා අපිත් එක්ක බෙදා ගන්න එහෙනම් ජය වේවා